මේ සුව වෙන අයට இந்த சுகமாகுகிற අපහාස කරනවා ගොන් රැලක් බූරු රැලක් අමන රැලක් තමයි ඔතෙන්ට ගිහිල්ලා සුව වෙන්නේ කියලා. இந்த சுகப்படுத்துகிறவர்களை விமர்சிக்கிறார்கள், முட்டார்கள், மூடர்கள் தான் அந்த இடத்தில் போகிறார்கள் என்று. එහෙනම් ඒ කියන අය ගාවට යන්න. அப்படியானால் சொல்லுகிறவர்களிடத்தில் போகட்டும். ඒ කියන කෙනා ගාවට ලබන සතිය ඉඳලා යන්නකො මේ ඔක්කොම දාස් ගන්න අය. சொல்லுகிறவர்களிடத்தில் செல்லுங்கள் எல்லோரும். හරි මෙතන අමන රැලක් නම් එන්නේ හරි ඕගොල්ලෝ ඔක්කොම ඒ පුජ්‍යලයා ගාවට හරි තනත්ත ගාවට ගිහිල්ලා දන්න ධම්ම පදයෙන් හරි දන්න බයිබල් පදයෙන් හරි දන්න ඕනම දෙයකින් සුව කරන්න කියන්න ඊට පස්සේ මම හරවලා එවන්නම් එතෙන්ට. இந்த இடத்தில் முட்டார்கள் வருகிறார்கள் என்று நினைத்தால் அந்த மனுஷர்களுக்கு கூட தேவ வசனங்கள் கூட சுகப்படுத்த சொல்லுங்கள். அப்பொழுது நான் எல்லோரையும் அந்த இடத்திற்கு அனுப்புகிறேன். මිනිස්සෙක් නිදහස් වෙනවට තවත් අයට බලාගෙන ඉන්න බෑ. ඉරිසියයි. மனுஷன் விடுதலை அடைகிறது இன்னொருவன் பார்த்து கொண்டிருக்க முடியாது. அவனுக்கு அவ்வளவு ஒரு கட்டச்சனவாய் இருக்கிறது. ඒ නිසා ඔබ ඇදහිල්ලෙන් විශ්වාසයෙන් ඉන්න ඔබේ සුවේ ලබාගෙන ඔබ දීර්ඝ කාලයක් පොළවේ ජීවත් වෙන්න. நீங்கள் விசுவாசமாயிருங்கள். உங்கள் சுகத்தோடு தீர்க்க ஆயுளோடு நீங்கள் இந்த பூமியில் வாழும்படியாய். මාසෙ 10 පාරක් ඉස්සුදි ප්‍රශංසා කරනවා. මං අගෝස්තු මාසේ ඉතාලියෙන් ආවේ මෙතනින් මෙහාට පණ නැතුව. ඉතින් මගේ ආත්මික පියා මට යාඥාවක් දුන්නා මෙහි ඉඳන් ඉතාලියේ මම ඉන්නකොට මම මේ යාඥාව සිහිපත් කරගෙන තමයි මව්බිමට ආවේ. මව්බිමේදී ඔක්කොම වැඩ කටයුතු කරගෙන ඉන්නකොට මට එකපාරටම නැගිටින්න සිද්ධ වුණා. ඉතින් ස්වාමින් වහන්සේ මාව සුව කරලා අද මේ ස්ථානෙට මෙහෙම ගෙන්න නිසා ස්වාමින් වහන්සේට ස්තුති කරනවා. අපගේ ආත්මික පියාටත් ස්තුති කරනවා. ස්වාමින් වහන්සේ මාව නිදහස් කරපු නිසා මම ස්වාමින් වහන්සේට 10 වාරක් ස්තුති කරනවා. මම අද අපේ ආත්මික පියා මට අනාවැකියක් දුන්නා. මම විදේශගත වෙනවා කියලා මම මේ පාඩසෙන්ද ස්වාමින් වහන්සේ මාව රැගෙන යන නිසා ස්වාමින් වහන්සේට 10 වාරක් ස්තුති ප්‍රශංසා කරනවා. මගේ ස්වාමින් වහන්සේ මට සෑහෙන ආශිර්වාද කරපු නිසා මම ස්වාමින් වහන්සේට ස්තුති කරනවා. අය මෙතෙන්ට ආවේ கர்த்தருக்கு ஸ்தோத்திரம் ඉනම් පල්ලෙහා உண்டாவதாக. පණ නැතුව රෝද පුටුවකින්. இடுப்புக்கு கீழே அவருக்கு சுயநிலையிலே அவள். ඇය ඉතාලි දේශයේදී ඇගේ ඉනම් පල්ලෙහා පණ නැති වුණා. இத்தாலி தேசத்தில் இருக்கும் பொழுது அவருக்கு அப்படி நடந்தது. ඇය ශ්‍රී ලංකාවට ආවෙත් රෝද පුටුවෙන් එයාපෝට් එකේ සේවක සේවිකාවන්ගේ උදව්වෙන් ඇය ආවේ කෙලින්ම එයාපෝට් එකේ මෙතෙන්ට ආවේ ඇය ඉනම් පල්ලෙහා පණ නැතුවයි. அவர் இந்த இடத்திற்கு வந்தது அப்படியே அவர் அந்த சக்கர நாற்காலியிலே வந்தார். ඇයට ජීවිතයට ආයෙත් විදේශගත වෙන්න තියා ඇයට ජීවිතයට ආයෙත් ඇවිද ගන්න බැරි වෙයි කියලායි හැමෝම කිව්වේ. வாழ்க்கையிலே நடக்க முடியாது என்று எல்லோரும் சொன்னார்கள். ස්වාමීන් වහන්සේට ප්‍රශංසා වේවා. එයාද දෙපින් ඇවිදගෙන මේ 15 වෙනිදා නැවතත් ඉතාලි දේශෙටම යනවා. ස්වාමීන් වහන්සේට හොඳ අත්පල සන්නාදයක් දෙන්න. கர்த்தருக்கு ஸ்தோத்திரம் உண்டாவதாக அவர் நடந்திருக்கிறபடியினால் මම මේ ස්ථානයට ආවේ නොවැම්බර් මාසේ. ඒ වෙනකොට මගේ ඇස් පෙනීම ගාක්ම දුර්වල තිබුණේ. එතකොට මේ ඒ පාස්ටර් මට කිව්වා අපොයින්ට්මන්ට් ගන්න කියලා. ඒ අපොයින්ට්මන්ට් එකේදී පාස්ටර් කිව්වා ඔයාගේ පෙනීම තියෙන්නේ 112යි. මං ඔයාව 100%ක් සුව කරනවා කියලා. ඒ වගේම මම දිගටම සුව මේවයන් වලට ආවා. ඒ ආපු හැම සුව මේවකදීම පාස්ටර් මට තෙල් ආලේප කරලා මාව මේ විදියටම මේ සුවයට මේ යාඥා කෙරුවා. එතුමා කරුණාවේ ප්‍රතිමූර්තියක්. මම දිගටම සුව මේවයන් වලට ආවට පස්සේ මේ විදියට මට 150ක් සුවය ලැබුණා. මම බාර නිදහස් කරා, ආලේප පාවිච්චි කරා. අද වෙනකොට මම 150ක් සුවය ලැබිලා තියෙනවා. පාස්ටර් යමක් කිව්වොත් ඒ ආකාරයෙන්ම ඉෂ්ට වෙනවා. ඒක මට විශ්වාසයි. මං කියන්නේ මේ සභාවට හැමදෙනාම ඉන්න. මේක තමයි ලෝකයේ තියෙන වාසනාවන්තම සභාව. මෙතනදී අපිට සුවය සඵලතාවය ඔක්කොම ලබා ගන්න පුළුවන්. මෙවැනි අනාගත වත්රුතුමෙක් ලබා දීම අපි යේසුස් වහන්සේට ස්තුති වෙනවා. මම ජීවමානව යේසුස් වහන්සේ දැකලා නැතත් පාස්ටර් තුලින් මං ජීවමාන යේසුස් වහන්සේව දැක්කා. අනාගත වත්රුතුමාට ස්තුති වේවා. මෙවැනි භාග්‍යවන්ත කෙනෙක් ලැබීම අපලත භාග්‍යයක්. සියලු මහිමය ගෞරවය දෙවියන් වහන්සේට වේවා. ඇය ඇස් නොපෙනී පැමිණි ඇය දැන් 150ක් ඇගේ ඇස් පෙනී ඇය සියලු වැඩ කටයුතු කරගන්නවා. ස්වාමීන් වහන්සේ සුව කර තිබෙනවා. ගහන හොඳ අත්පල සන්නාදයක් තෙල්ලාලේපේ තුල. praise the Lord. පළමුවෙන්ම දෙවියන් වහන්සේටත් අනාගත වක්තතුමාටත් ස්තුතිවන්ත වෙනවා. මම මෙතෙන්ට පැමිණියේ දැන් අවුරුදු 4කට උඩදී. මගේ පියවරු දෙකේම පිළිකා තිබුණා. ඇය අවුරුදු 4කට කලින් මෙතෙන්ට ආවේ.
මට හොඳට මතකයි ඇගේ පියවරු දෙකේම පිළිකා ගෙඩි දෙකක්. දැන් කිසිම බෙහෙතක් ගන්නෙත් නෑ. ඊට පස්සේ ඔපරේෂන් කරෙත් නෑ. දැන් මං සුවයෙන් සිටිනවා. මගේ අක්කත් ගිය සතියේ මං මෙතෙන්ට එක්කරන් ආවා. අක්කගේ ගර්භාෂය පිළිකාවක් තිබිලා. දැන් එයත් සුව වෙමින් පවතිනවා. ඉතින් ගොඩක් ස්තුතියි දෙවියන් වහන්සේටත් අනාගත භක්තතුමාටත් ඉසනම ආචාර්ය කරනවා. ගොඩක් ස්තුතියි. මාව සුව කරත් මගේ අක්කවත් සුව කරන නිසා. ඔයාව සුව කළේ මොනව ආලේප කරලාද? තෙල් ආලේප කරලා. තෙල් ආලේප කරලාගේ පියවරු දෙකේම තිබුණු පිළිකා ගෙඩි දෙක සෝුණා. එදැන් පස්සේ කිසිදු ප්‍රතිකාරයක් ගත්තේ නැහැ. අවුරුදු 4කට පස්සේ ඇගේ අක්කා දැන් ඊට පස්සේ ඇවිල්ලා වෙන ස්ථානයක නමස්කාරයට ගියා. අපිට ප්‍රශ්නයක් නැහැ. ඇය කොහෙද යන්නේ කියලා මම දන්නේ නැහැ. ඒක අපිට අදාළක්වත් නැහැ. මෙතන සුවය ලබන අය මා කිව්ව දින ටික කරගෙන ඔබට කැමති ස්ථානයකට යන්න පුළුවන්. හැබැයි ඇගේ අක්කට ගර්භාෂ්‍ය පිළිකාවක් ආව කියලා දැනගත්ත ගමන් ඇය වහාම ගිය සතියේ අක්කා මෙතනට ගෙනාවා. දැන් සතියක් යනකොට අක්කා සුව වෙලා දැන් කෑම කමින් ඇය ප්‍රීතියෙන් සිටිනවා. අදත් මෙතන සිටිනවා. හොඳත් බලසන්නාදයක් දෙන්න. ආමෙන්. ආමෙන්. හරි අපි මේ සහෝදරියකින් ගමු. මම මාස එකමාරයි මෙතනට ඇවිත් මම රෝහලෙන් බේත් ගත්ත අවුරුදු දෙක මගේ ලෙඩේ මොකද්ද කියලා හොඳ කරගන්න දැනගන්න බැරි වුණා. මේ මම මෙතනට ආවහම කිව්වා මට හුස්ම ගන්න බැරුව මං ආවේ. මේ බ්ලොක් 4ක් තියෙනවායි කිව්වා. මේ මගේ ජීවිතය ගැන අවදානම් කිව්වා. පෙන්නන්නේ නැහැ කිව්වා ජීවිතය ගැන. මට මේ තෙල් ආලේප කරන්න දුන්නා. මගේ දරුවා මානසිකව වැටිලා හිටියා ලොකු ප්‍රශ්න ගොඩකට මැදි වෙලා. එයාට ෆොටෝ එක පෙන්නලා යාඥා කරන අතරතුර එයා දැන් හොඳ මානසික තත්ත්වයකින් ඉන්නවයි කියලා මට කියන්න පුළුවන්. අට කොහමද? මට හොඳටම සුවයි. හොඳටම සුවයි. හොඳටම සුවයි. අවුරුද්දක් ප්‍රතිකාර ගත්ත ලෙඩේ හොයන්න බැරි වුණා. ඇයට ඇවිදින්න බෑ, හුස්ම ගන්න බෑ. පපු හිර වෙනවා, බඩ දැවිල්ල. මාසකමාරේ මෙතෙන් ඇවිල්ලා ඒ වගේම ඇගේ පුත්‍රයා මෙතෙන්ට ගෙනාවේ නෑ. ඔහුට එන්න බෑ, ඔහු එන්න කැමති නෑ. ඔහු මානසික රෝගියෙක් පෙළුණා. හැබැයි යේසුස් වහන්සේ මාසකමාරක් යනතන ඇවස්ව කරලා ඇගේ පුතස්ව කරලා බලවත් ආස්කමක් කර තිබෙනවා. ඊළඟට බලසන්නාදයක් දීලා යේසුස් වහන්සේට ස්තුති කරන්න. මෙන්න මේ කුඩා දියණිය ගැන ලෝකේ වෛද්‍ය විද්‍යාවට කරන්න බැරි කිසිම பிரதிகாரக்கிட்ட කරන්න බැරි හාස්කම මේ දරුවට සිදු වී තිබෙනවා. இந்த பிள்ளையை குறித்து வைத்தியசாலைகளிலும் செய்ய முடியாத ஒரு முக்கியமான விஷயம் நடந்திருக்கிறது. ආච්චියක් දැන් කතාව කියයි. සෝස්වේවා මේ මගේ මිනිපෙරි මගේ දුවගේ ළමයා මෙයාට ඕටිසම් කියලා තමයි කිව්වේ. ඕටිසම් කිව්වා අවුරුදු 5ක් දැන් එයාට වයස. අපි නෝනවට ගියා. හේන් කිව්වා බේත් නෑ මේකට. එයාම සුව වෙන්න ඕනේ කියලා කිව්වා. මෙයාට කිසි දෙයක් තේරෙන්නේ නැතුව තමයි මෙතන ඇවිල්ලා තියාගන්න බෑ මට. මෙයා දුවනවා මෙතන. දැන් දෙවියන් වහන්සේ නාමයෙන් ළමයට සුවය ලැබුණා. දැන් හොඳට ඉන්නවා, කතා කරනවා, කියන දේ අහනවා. එන්න කිව්වම එනවා, යන්න කිව්වම යනවා, ගන්න එක කිව්වම ගන්නවා. ඉස්සරේ කිසි දෙයක් එයා කරේ නෑ. ඒකට කිසිම දැනුමක් තිබුණේ නෑ. දැන් හොඳටම ළමයට සුව වෙලා ඉන්න නිසා ජේසුට පාසට ස්තුති කියලා මම ස්වාමීන් වහන්සේට ප්‍රශංසා වමින්ද கர்த்தருக்கு ஸ்தோத்திரம் உண்டாவதாக. මේ සහෝදරිය ඉතාලියේ කෙනෙක් තමයි. ඔයාට කවුද කිව්වේ මෙතෙන් එන්න කියලා? YouTube එකෙන් බලලා මෙතෙන්ට ආවා. யூடியூபில் இருந்து பார்த்து இத்தாலியில இருந்து ஒரு சகோதரர் சொல்லி இந்த இடத்திற்கு මේ வந்தார். දරුවා ඔටිසම්. இந்த பிள்ளைக்கு ஆட்டிசம் வியாதி. 100% ඔටිසම් රිපෝට් මේ දරුවට තියෙනවා. 100% அவருக்கு ஆட்டிசம் මේ வியாதி. දරුවා මෙතෙන්ට ආම නොසන්සුන්කාරීව ඒ දුවනවා, අඬනවා, හූරනවා, කෑ ගන්නවා. කිසිම ලෙස මේ දරුවා කන්ට්‍රෝල් කරන්න බෑ. இந்த பிள்ளையை கட்டுப்படுத்த முடியாது. அவர் அழுது கொண்டு ஓடிக்கொண்டு அப்படியே இருப்பார். මේ දරුවා කතා කරන්න බැරුව ආවේ. இந்த பிள்ளை கதைக்க முடியாமல் வந்தது. මේ දරුවා කියන කිසිම දෙයක් අහන්නේ නැහැ. යාට කියනව තේරෙන්නේ නැහැ. இந்த பிள்ளைக்கு சொல்லுகிறது விளங்காது, எதுவும் கேட்க மாட்டார். හැබැයි රිච්වෙල් අමාරෝහලෙන් කිව්වා අම්මේ මේ දරුවා ජීවිතයට හොඳ කරන්න බෑ. ඔටිසම් රෝගීට ලෝකෙ බේත් නැහැ කියලා. லேடி ரிச்வே ஹாஸ்பிடலில் சொன்னார்கள் ஆட்டிசம் நோய்க்கு வியாதிக்கு மருந்து இல்லை என்று. නමුත් මේ ආච්චි තමන්ගේ දරුවා අරගෙන මේ අම්මත් නෙමෙයි ආච්චි මේ දරුවා අරගෙන හැම සුවමෙහෙතම නොනවත්වා ආවා. ஆனாலும் இந்த பாட்டி இந்த பிள்ளை எடுத்துக்கொண்டு எல்லா சுகமளிக்கும் ஆராதனைக்கும் வந்தார். ක්‍රමෙන් දෙවියන් වහන්සේ මේ දරුවට වචනය දෙක තුන කතා කරන්න බලය දුන්නා. படிப்படியாக ஒரு வார்த்தையை கதைக்கும்படியாய் வல்லமை கொடுத்தார். ඉන්පසුව නොසන්සුන්කාරී හැසිරෙන ස්වභාවය නතර වෙලා පැය 8ක් මෙතන මේ ආච්චි වාඩි වෙලා හිටියත් ආච්චිත් එක්කම වාඩි වෙලා ඉන්න පටන් ගත්තා. அசாதாரண மண்ணிலே நிறுத்தப்பட்டு இப்பொழுது 8 மணிச்சாலும் ஆட்சியோடு அவர் இருக்கிறார். ඊට පස්සෙ මේ දරුවාට කියන දේවල් තේරෙන්න පටන් ගත්තා.
එයාට මේක කරන්න කියන විට සාමාන්‍ය ළමයෙක් වගේම කරන්න පටන් ගත්තා. அந்த பிள்ளை சாதாரண பிள்ளை போல நடவடிக்கைகள் மாறியது. අද වෙන විට මේ දරුවා 100% ඔටිසම් රෝගයෙන් සුව වෙලා තිබෙනවා. එහෙම ලෝකේ කිසිම වෛද්‍ය ප්‍රතිකාරයකට මේ රෝග සුව කරන්න බෑ. යේසු ජීවමානයි. இது 100% அந்த ஒட்டிசம் நோயில் சுகப்பட்டு இருக்கிறார். வைத்தியர்களுக்கு முடியாததை இயேசு செய்திருக்கிறார். இயேசு ஜீவிக்கிறார். පිළිකාවක් වගේ නෙමෙයි, අංශභාගයක් වගේ නෙමෙයි, වකුගඩුවක් වගේ නෙමෙයි. ඔටිසම් කියන රෝගෙට ජීවිතේ කවදාවත්ම මරණකම් ප්‍රතිකාරයක් නැහැ. புற்றுநோய் சிறுநீரக வியாதிகளை போல அல்ல, ஒட்டிசம் வியாதிக்கு மரிக்கும் வரை பிரதிகாரம் இல்லை. අද මේ ලස්සනට කීකරුව මෙතන මේ ඉන්න දරුවා මීට මාස ගානකට කලින් මේ වේදිකාවට ගෙනාව නම් ඒට දුවයි මෙහෙට දුවයි මයික් විසි කරයි ආච්චිව හූරයි එක දේවල් කරයි. අද යේසුස් සුව කර තිබෙනවා. ගානෝදාත් පරසන්නාදයක්. இந்த பிள்ளை கீழ்ப்படிந்திருக்கிறது. நல்ல கரகோஷங்களை தட்டுங்கள் இயேசுவுக்காக. මම මේගොල්ලන්ට සාක්ෂි දෙන්න කියන්නේ இவர்களை ඕරම නෙමෙයි. சாட்சி சொல்ல சொல்லுகிறது. මං කලින් දවසේ කිව්වේ නෑ මේ ඇවිල්ලා සාක්ෂි දෙන්න කියලා. நான் முதலாவது நாள் சொல்லவில்லை சாட்சி சொல்லும்படி. ඔයගොල්ලන්ට කියනවා සුණුයි ඉස්සරහට එන්න කියලා. சுகமானால் முன்னாடி வாருங்கள் என்று. රාණේ දරුවා hina වෙනවා. இந்த பிள்ளை சிரிக்கிறது. තෙල් දුන්නා මෙයාට 69ක් ඉස්සෙල්ලා දුන්නා. ආලේප කරා. තෙල් ආලේප කරා ගෙදරට දැම්ම යාට කෑමට දාලා දුන්නා. මම ළමයාට සුවෝන නිසා මම තෙල් අරගෙන හැමෝටම දෙනව ලෙඩට ගිය සතිත් මම මාස්පිතාලේ ගෙනුට තෙල් දුන්නා. බබා හම්බෙලා මාස දෙකයි යාට නිකන් මේ මුලේ මේ වගේ ඇඳේ බැඳලා දාලා තමයි ආව තියලා තිබුණේ. මම මේ තෙල් ගින් දුන්නාම අද දැන් නෝමල් වාටුවට දාලා තියනවා කියලා දැන් කෝල් එකක් ආවා. Praise the Lord. ඇය මොනවද කරන්නේ? තමන්ගේ දරුවා තෙල් ආලපේ සූනාම දැන් මෙතෙන්ට ඇවිල්ලා අහිංසකයට තෙල් නොමිලේ අරන් දීලා මනුස්සයන් සුව කරනවා. ගන්න නැගිටලා පොඩියක්. ඒ අම්මට මෙවැනි මව්වරු මෙවැනි දියණියන් දෙවියන් වහන්සේ ස්වර්ගයේ කවුලර ආශිර්වාද කරනවා. බලන්නේ දරුවගේ ප්‍රීතිය. ස්වාමීන් වහන්සේ මම රෝසමලක් වගේ දරුවෙක් දෙවියන් වහන්සේ සුව කරලා තිබෙනවා. සියලු මහිමේ දෙවියන් වහන්සේට. ප්‍රථමයෙන්ම මේ දෙවියන් වහන්සේටත් අනාගත වතුරුතුමාටත් ස්තුතිවන්ත වෙනවා. මම මෙතනට ඇවිල්ලා දැන් මාස 8කට වැඩි. මම මෙතනට එනකොට සෑහෙන දුක් අන්තරාවක් ආවේ. YouTube එකෙන් බලලා තමයි ආවේ. ඒ ඇවිල්ලා මට එන්න කෙනෙක්වත් හිටියේ නෑ. අපේ මහත්තයාවත් කැමති නැහැ එනවට. පස්සේ මං හොයාගෙන කොහොම හරි යනවයි කියලා හොයාගෙන මෙතනට ආවේ. ඒ එනකොට මට පිස්සු වගේ ආවේ. මේ ආවට පස්සේ මට ඒ එන්න කලින් කායක කතා කරත් ඒ කතා කරන කෙනාටත් මාව රුස්සන්නේ නැහැ වගේ. මගේ සහෝදරයොත් ඒ වගේ ගෙදර මහත්තයයි මායි දවසට වචන දෙක තුනක්වත් කතා කරන්න තරම් හිටියේ. මම ව්‍යාපාරයක් කරනවා. ව්‍යාපාරය කරත් ඒව හරියන්නේ නැහැ. මෙතනට එන්න උනාට පස්සේ මගේ ඇඟේ පුරුකක් ගානේ ලෙඩ තිබුණේ. මෙතනට ආවට පස්සේ අනාගත වතුරුතුමා කිව්වා උගුරේ පිළිකාවක් කියලා. ඒකත් මට දැන් හොඳ වුණා. ඊට පස්සේ මං කරන ව්‍යාපාරයේ ටික දවසකින් මට වෙන තැනකට ගෙනියන්න පුළුවන් වුණා. ඉන්න තැන මට කිසි පහසුකමක් තිබ්බේ නැහැ. දෙවියන් වහන්සේ කොහොම හරි මට මේ හොඳ තැනකට ස්ථානයකට යන්න සලස්සලා ව්‍යාපාරයේ ඊට පස්සේ මගේ මහත්තයාත් හොඳින් මට ඒ ව්‍යාපාරයක වැඩ කටයුතු සියල්ල කරලා දුන්නා. ඉස්සෙල්ලා කරනකොට පලාතකට එන්නේ නැහැ ව්‍යාපාරයේ පැත්තකට. දැන් මේ පාරේ එහෙම නෙමෙයි අරකට ගියාට පස්සේ සියල්ල මහන්සියලා කරලා දීලා දිනු කරගන්න ඉඩ දීලා මේ අවුරුද්ද කොහොම හරි මගේ තරහ වෙලා හිටිය සහෝදරයෝයි මගේ අම්මගේ මරගයක් වුණා. ඒ මලගෙදරටවත් එකතු වෙලා සහෝදර ටික කරේ නෑ වැඩ කටයුතු. මේ ඊට පස්සේ මේ අවුරුද්දේ මං ගාවට ඇහිල්ලා කෑම බීම කාලා නටලා සතුටු වෙලා දෙවියන් වහන්සේට පිංසුත් දෙන්න මම 50කට විතර කන්න බොන්න දුන්න සහෝදරයෝ නෑ දෙනකොට. ඊට පස්සේ ඒගොල්ලෝ මාව බදාගෙන ෆොටෝ ගහලා අක්කේ වාට කවදාවත් වරදින්නේ නෑ කියලා බොහොම සතුටු වෙලා නටලා එහෙම ගියා. දෙවියන් වහන්සේට ස්තුති වෙනවා. ඒ වගේම මගේ දැන් ගොඩාක් ප්‍රශ්න වලට ලැබිලා තියෙනවා පිළිතුරු. මගේ දරුවා දැන් රට යන්න කියලා දැන් අවුරුද්දක් විතර වෙනවා ලෑස්තුණා. හරි ගියේම නැහැ. දැන් මේ මාසේ 25 26 වගේ එනකොට ඒ කාරණාවත් ඉෂ්ට වෙනවා කියලා අපිට ආරංචි ලැබුණා. ඒ රට අරින තැනේ දෙවියන් වහන්සේ ගොඩාක් දේවල් අපිට කරා. මේ මාව රුස්සන්නේ නැතුව හිටපු මිනිස්සු දැන් හොඳට සතුටින් කතා බහ කරනවා. දෙවියන් වහන්සේට ස්තුතිය ප්‍රශංසා වේවා. දැන් මගේ මහත්තයාත් සතුටින් ඉන්නවා. මාත් එක්ක කතා බහ කරනවා. සතුටින් ඉන්නවා. යේසුස් වහන්සේගේ පවුල සමාදාන කරලා මහත්තයා සහ ඇයව සමාදාන කළා. அவருடைய குடும்பத்தை கணவனோடு சமாதானப்படுத்தினார். ඇගේ සහෝදරයෝ වෙන් වෙලා හිටපු මුළු පවුලම එකතු වෙලා දැන් පවුලක් විදියට ආදරෙන් සිටිනවා. பிரிந்திருந்த சகோதரர்கள் ஒன்று சேர்ந்திருக்கிறார்கள். දෙවියන් වහන්සේ
රට යවා ගන්න බැරි යගේ පුත්‍රයා මේ 25 26 විදේශගත වෙනවා. வெளிநாட்டுக்கு செல்ல முடியாத மகன் 25ஆம் தேதி செல்ல இருக்கிறார். ඒකේ ව්‍යාපාරය අලුත් විදියට පටන් අරගෙන ස්වාමීන් වහන්සේ ව්‍යාපාරයට ආශිර්වාද කරලා තිබෙනවා. அவருடைய வியாபாரத்தை புதிதாய் தொடங்க ஆசீர்வதித்திருக்கிறார். හැබැයි ඔබගේ මේ සුවය දැකලා உங்களுடைய இந்த சுகத்தை பார்த்து මිනිස්සු කියනවා ඔබ ගොන් හරකෙක් අමන වැසියක් කියලා ඔබට අපහාස කරනවා. மனுஷர்கள் உன்னை முட்டாள் மூடன் என்று விமர்சிப்பார்கள். ඔබ ඒ වගේ අයට මොකද්ද කියන්නේ? මං ඒ වගේ අයට ඉතින් මං කියනවා මෙහෙමයි මට නම් මේ වගේ තත්ත්වය තියෙනවා අපහාස කරන්න එපා දෙයයන් වහන්සේට. ඔයාලා එන්නේ නැත්තම් නිකා ඉන්න මං යනවා ඔයාලා මේ ආයි මට කිසිම දුකක් කරදරයක් කියන්න එපා කියලා. ඔබ එන්නේ නැත්තම් ඔබට කැමති නැත්තම් නිකන් ඉන්න. நீங்கள் வராவிட்டால் விருப்பம் இல்லாவிட்டால் හැබැයි சும்மா සුව இருங்கள். වෙන කෙනාට සුව වෙන්න දෙන්න. சுகமாகுவதற்கு சுகமளிக்க இடம் கொடுங்கள். යේසුස් වහන්සේගේ පිළිකාව සුව කරලා ඒට බලාපොරොත්තුවක් දුන්නා. ඊළඟ ඵල සම්මාදයක් දෙන්න. நீங்கள் கரகோஷங்களை தட்டுங்கள். මං ඒ වගේම ගොඩ යන තැන දුකක් කරදරයක් ලෙඩෙක් දැක්කොත් එහෙම මං කියනවා මෙහෙම තැනක් තියෙනවා. පළමුවෙන් අහනවා. ඊට පස්සේ මං කියනවා මෙහෙම තැනක් තියෙනවා. ඔයාලට සුව වෙන්න කැමති නම් යන්. මං එක්කගෙනත් යන්නම්. එහෙම කියලා මං අරගෙන ආව දැන් 50ක් විතර කොහොම හරි මට එන්න බැරි දවසකට යන පාර කියලා ඒගොල්ලෝ එව්වා. ඒ ඇහිල්ලා මං ඇහිල්ලා ගොඩාක් අය සුව වුණා. මේ මෙතන ඉන්න මේ සිස්ටර්ත් ඒ වගේ එයාට පිළිකාවක් තිබුණා. ඇවිද ගන්න බෑ. ආපු පළමුවෙන් දවසේම හැරමිටිය වීසි කරලා එයා පයින් ගෙදර ගියා. ඊට පස්සේ දැන් රස්සාවටත් ගියා. දැන් එයාගේ මහත්තයා අසනීපෙන් එයා දැන් එක්කගෙන එනවා. ආයි අවුරුදු 13ක් ඇවිද ගන්න බැරි අර දරුවෙක්වත් එක්කගෙන මං ඇහිල්ලා තමයි මෙතන දෙවෙනි දවසේම අනාගත වතුර ඇවිත් දෙව්වා. අර අවුරුදු 13 මව් කුසෙන්ම කොර වෙලා ඉපදුණු දරුවා අරගයිල තියෙන මේ සහෝදරිය ඒ දරුවා ඇවිත් මේ සභාවේ දනසලෝ දාත්පල සන්නාදයක් දෙන්න. ඇය ගිහිල්ලා පිළිකා ලෙඩේ කරන් ආව කාන්තාව පිළිකාව සුව වෙලා ඇය දැන් රැකියාවට යනවා. ගන්නෝ දාත්පල සන්නාදයක්. දැන් ඇගේ ස්වාමියාත් ඇවිල්ලා සිටිනවා. මේව කරන්න පුළුවන් ජීවමාන යේසුට විතරයි. යේසුස් වහන්සේ එහෙම කරන්නේ මේ CGC වේදිකාවේ අනාගත වතුරු කිංස්ලි තුලින් විතරයි. සියලු මහිමේ දෙවිඳුන්ටයි. මේ සාක්ෂිය இந்த சாட்சி මගේ ජීවිතේ මෑතක මාව ලොකු අභියෝගයකට ලක් කළ සාක්ෂියක්. என்னுடைய வாழ்க்கையிலே இவரை மிகவும் நெருக்கத்துக்குள்ளாக கொண்டு வருகிற ஒரு சாட்சி. ඇගේ ස්වාමියා ජීවත් කරන්න බැරුව වෛද්‍යවරු අතෑරියා. அவருடைய கணவரை ஜீவிக்க முடியாதபடி வைத்தியர்கள் கைவிட்டார்கள். ප්‍රශ්න දෙකක්. இரண்டு பிரச்சனை. එකක් ඇගේ ස්වාමියා සම්පූර්ණයෙන්ම හෘදාබාධ සහ වකුගඩු වෙනහලු ඔක්කොම නතර වෙලා වෛද්‍යවරු කිව්වා විනාඩි ගානකින් තප්පර ගානකින් පැය ගානකින් මැරෙයි කියලා. கணவன் சிறிது நேரத்தில் மரிப்பார் என்று சொன்னார்கள். ඒ කාරණාව ඇගේ ස්වාමියාගේ සම්පූර්ණම මනස මතකය අහිමි වෙලා ඔහු විකෘති මානසිකත්වයකට ගියා. இரண்டாவது விடயம் அவருடைய மனரீதியாக பாதிக்கப்பட்ட ஒரு நினைவு ஆற்றல் மறைக்கப்பட்டிருந்தது. මේ දියණිය ඇගේ ස්වාමියා වෙනුවෙන් අඬා මේ මම ෆොටෝ එක අරගෙන මේ මට කිව්වා මට ජීවිතේ මගේ ස්වාමියාට දෙන්න පුළුවන් නම් මේ ලෝකේ ජීවිතුන් අතරේ ඉන්නේ එකම කෙනෙක් ඔයයි මගේ මහත්තයා බේරලා දෙන්න මට වැන්දමු වෙන්න බෑ දැම්ම මගේ මහත්තයා අතෑරලා දැම්ම ස්පිරිතාලෙන් අනේ මගේ මහත්තයාට කොහොමරි පණ දෙන්න කියලා කිව්වා. அவர் அழுது கொண்டு சொன்னார் எனக்கு விதவையாக முடியாது எனக்கு காப்பாற்றி தர முடியும் என்றால் என் கணவரை உங்களுக்கு மாற்ற முடியும் என்று அழுது கொண்டு சொன்னார். හරි එතන ඉඳලා ඇගේ කතාව ඇගේ කටින් මං මෙතනට ආවේ මම මුලින් ආවේ නොවැම්බර් 23 මෙතනට. ඒ වෙලේ ඉඳන්ම මගේ කකුලේ අමාරු මගේ පිළිකාව පියුරු පිළිකාව හැමදේම සනීප වුණා. අන්න බලන්න පියුරු පිළිකාවෙන් ඇසුව වෙලා மார்பு புற்றுநோயில் சுகப்பட்டிருக்கிறார். ඇය පියුරු පිළිකාවකින් මෙතෙන්ට ආවා ජීවිතේ මරණයට කැප වෙලා වෛද්‍යවරු මට මතකයි ආවිලා මෙතන මාව අපොයින්ට්මන්ට් එකේදී සිකුරාදා මාව හම්බුණා මම හැමෝටම කියනවා අපොයින්ට්මන්ට් එකක් ගන්න අපොයින්ට්මන්ට් එකෙන් තමයි මම ඔබට වෙලා තියෙන දේ ඔක්කොම ප්‍රශ්නේ ඔබත් එක්ක කතා කරන්න නිදහසේ වාඩි වෙලා නැත්නම් සුවමෙහිදී මම කරන්නේ චෝකනෙක් විතරයි. ඇය මං කිව් විදියටම පූජාතිකාව පිළිකාව 100% වෛද්‍ය රිපෝට් වලින් තිබෙනවා එස්වයි කියලා. ஒரு வித புற்றுநோய் சுகம் என்று வைத்தியசாலை சான்றிதழ்கள் சொல்லுகிறது. හරි එතනින් ඉස්සරහට අම්මා ඊට පස්සේ මම පිළිකාව සුව වෙලා හැමදේම දොස්තරලාගේ රිපෝට් ඔක්කොම මම මෙතනට ගෙනල්ලා සාක්ෂි පෙන්නුවා. වෛද්‍යවරු රිපෝට් දුන්නා මෙන්න ඔයාට පිළිකාව නෑ දැන් ඔයා සුවයි කිමෝ විදින්න ඕනේ නෑ ඔයාට බෙහෙත් විදින්න ඕනේ නෑ කියලා රිපෝට්ස් මිටිය දුන්නා. මංගාවට රිපෝට්ස් ගෙනාව අපි මේ වේදිකාවේදී රිපෝට් දවසක පෙන්නලා තියෙනවා.
ரிப்போர்ட் கிடைத்தது, வைத்தியர்களிடத்திலிருந்து நாங்கள் இந்த இடத்தில் அதை காட்டியும் இருக்கிறோம். அவர் சுகப்பட்டிருக்கிறது நிமித்தம். ඉන්පසු මම සුවලා සිටිදී මගේ ස්වාමියා සනීප වුණා. ඒ අතරේ තමයි ස්වාමියා කිව්වා ඔයා සුව කරපු තැනටම මාවත් තමයි යන්නේ කියලා. මම ඒගොනේ ස්වාමියා මෙතනට එකගෙන ආව මගේ මහත්තයාව. එනකොට මං මෙතනින් ආපු ගමන් මෙතුමාත් කිව්වේ මට මරණයක් පේන්නේ කියලා. ඒ වගේම මගේ මහත්තයාගේ මල්ලිලා ගිහින් හැමතැනම බල්ලා දිනවා මෙයා මෙච්චර මොකද අමාරුවෙන් ඉන්නේ කියලා. යේසු ජීවමානයි. ජේසුස් ස්තුතිවන්ත වේවා, මහිමය වේවා. මගේ සාක්ෂිය මම මීට කලිනුත් ප්‍රකාශ කරලා තියෙනවා. අද මම මෙතනට ආවේ වැඩි හරියක්ම මම මෙතනට එනකොට ආර්ථික මට්ටමේ මගේ ශරීර මට්ටමේ හැම පැත්තෙම මම දුර්වල වෙලා මෙතනට ආවේ. ඒ කියන්නේ තවත් කෙනෙක්ගේ YouTube මාර්ගයෙන් ලැබිච්ච පණිවිඩයකින් තමයි මෙතනට ආවේ. ඒ වුණාට අත මම දෙවන් වහන්සේ අපේ ජීවමාන දෙවන් වහන්සේ අපේ පාස්ටර් කිංස්ලි තුමාගේ මාර්ගයෙන් මෙතන වැඩ සිටින්නේ ඇත්තෙන්ම කියනවා නම් කිංස්ලි පාස්ටර් නෙමෙයි මෙතන ඉන්නේ. අපි හැමෝටම දෙවන් වහන්සේ ජීවමාන මුලින්ම පෙන්වන්නේ කිංස්ලි පාස්ටර්ගේ මූණේ නෙමෙයි ක්‍රියාවෙන් කලාපෙන් හැමදේම දෙවන් වහන්සේ මෙතන ජීවමානව ඉන්නවා. අද මම පිළිකා රෝගිකින් මට ඇවිද ගන්න බැරුව ඉඳ ගන්න බැරුව බුදිය ගන්න බැරුව එක අරියව්වකින් මට මිනිත් 5ක් ඉන්න බැරුව මම අමිතට ආපු කෙනෙක්. නමුත් අද මම මිස්ටර් මීට කලින් කියපු සාක්ෂියක් එක්කම එයාට පිරිමි 10 දෙනෙක්ගේ ශක්තිය තියෙනවා, මට පිරිමි 100 දෙනෙක්ගේ ශක්තියක් අද මට තියෙනවා. ආර්ථික මට්ටමෙනුත් අද මම සෑහෙන මට්ටමක ඉහළ මට්ටමකින් මම අද ඉන්නවා. ඒකත් එක්ක මම ක්‍රිස්ටි පාස්ටර්ට ස්තුතිවන්ත වෙනවා. ක්‍රිස්ටි පාස්ටර්ගේ පවුල මේ සභාවේ වැඩ කරන හැම කෙනෙකුටම ස්තුතිවන්ත වෙනවා. අද මම මගේ පුතාගේ දුවට ඇවිල්ලා අවුරුදු 5යි. එයාට ෆිට් එක ඇවිල්ලා මේ ඉස්පිතාලේ මම තමයි උස්සගෙන ගියේ කිලෝමීටර් 7ක් දුරයි මහරෝල්ට මං ඉන්න තැන ඉඳලා. එතනට එක්කරන් යනකොට ළමයාට සිහිය නැහැ. පැය 3ක් පස්සේ සිහිය නැහැ ළමයාට. ළමයාට සිහිය නැහැ. ඔක්කොමලා කොම් මැරෙයි මේක ඉන්ජෙක්ෂන් එකකින් ළමයාගේ බෙහෙත් වැරදුනා ડોක්ටර්ස්ලා ගියාදී. මම එතන හිටපු ICU එකේ ඉඳලා දන ගන කෑ ගැහුවා ජේසුනි මේ ළමයාට පණ දෙන්න. ඔබ වහන්සේ දීපු පණ ටික ඔබ වහන්සේ ගන්න එපා. මේ ළමයාට පණ දෙන්න කියලා. මට කර කියන්න දෙයක් තිබුණේ නැහැ පාස්ටර්. කොයි වෙලාවෙ හරි කියන්න ලැජ්ජ වෙන්නේ නැහැ. පාස්ටර් දීපු තෙල් බෝතලක් මගේ හැමතිස්සෙම මගේ ළඟ තියෙනවා. ඒ ළමයාට තෙල් ගාපික පැය 3 සිහිය නැතුව හිටපු ළමයාට සිහිය ආවා පාස්ටර්. ඒ කියන්නේ දෙවන් වහන්සේගේ බලය මෙතන ජීවමානව වැඩ කරනවා. මේක අස්මනා අපිට පේනවා. නමුත් මම එක සමාවක් ඉල්ලනවා පාස්ටර්. මම ගිහිල්ලා කෙනෙකුට ප්‍රකාශ කරන ගොඩක් හිතුවක්කාරයි මිනිස්සු. මම ගිහින් කියනකොට මෙහෙමයි ජීවමාන කියලා මගේ පවුල අයවත් විශ්වාස කරන්නේ නැහැ. නමුත් ගොඩක් හිතුවක්කාරයි. මම වැඳ වැටෙන්නේ නැති එක විතරයි මම ධර්මවංශයෙන් ඉල්ලනවා ජේසුනි. මම මේ දකින අත්දැකීම මේ නොතේරෙන මිනිසුන්ට තේරුම් කරලා දෙන්න. මට පුළුවන් හැම උපකාරයක් මම කරනවා පාස්ටර්. සුද්ධාත්මය යේසුගේ නාමයේ කියති. අවිස්සර විදිය. යේසුගේ නාමයෙන් සොලබෝද අසුද්ධ ආවි. යා කායක දෙවිල තියෙන්නේ. මොකක්ද යාට උනේ? එන්න. ආගේ දුවට පුදුනේ. මට තේරෙන්නේ මොකක්ද කියලා මම මේ ෆාදර් කෙනෙක් ටික බ්ලෙස් කරා මේ වගේ බය වෙලා අවුරුද්දකට විතර කෑ ගහලා අපේ නුවර මෙහෙම වෙලා කොච්චර කාලද මේක දැන් අවුරුද්දකින් පස්සේ අද තමයි දැන් මේ බස් එකේ එනකොට තමයි මෙයා උනේ තප්පරේ සුව කරනවා ஒரு நிமிஷத்தில் சுகப்படுத்துவோம் ඕමි තප්පරේ ගන්නේ ஒரு நிமிஷம் ඒ සපත් ගන්න ආපු යක්කෝ හිච්ච යක්කෝ ඔක්කොම යන්න ඕනේ තප්පරේට எல்லா பிசாசும் செல்ல வேண்டும் ஒரு நிமிஷத்தில் සරත්‍ර මන්ත්‍රේ ත්‍රිශත්‍ර මන්ත්‍රේ යේසුගේ නාමයෙන් இயேசுவின் நாமத்திலே මේ දියණියගේ ජීවිතයට වද දෙන අන්ධකාර ආත්මය நம்முடைய வாழ்க்கையிலே கிரியை செய்கிற அந்த යේසුස් වහන්සේගේ බලවත් නාමයෙන් විනාශ இயேசுவின் வல்லமையான நாமத்திலே விடுதலை අල්ලගන්න යේසුස් වහන්සේගේ බලවත් නාමයෙන් මේ ශරීරය තුල ක්‍රියා කරන යක්ෂ ආත්ම බන්ධනය පළගේ ශරීරේ இயேசுவின் வல்லமையான நாமத்திலே இந்த சரத்திலே கிரியை செய்கிற ஆவியை இப்பொழுது நான் விடுதலை செய்கிறேன் විடுதலை මගේ දෙවියන් වහන්සේට මම ස්තුති කරනවා. ගොඩක් ස්තුති කරනවා ඇත්තටම මේ මගේ ලොකු දුවගේ ගුරු මාරුව නිසා මට සඳලංකාව ප්‍රදේශයට එන්න වුණා. කුලී නිවසකට. කුලී නිවසකට ඇවිල්ලා පළවෙනි දිනේම මම යාඥා කරමින් ඉන්නකොට දුව හයියෙන් කෑ ගැහුවා. ඊට පස්සේ බලනකොට නායක එයාගේ අතේ කණ්ඩ හදනවා.
රෙදි තියෙන කූඩේක ඉඳලා. ඊට පස්සේ ඒ ගෙදර මරණීය ආත්මයක් තිබිලා තියෙනවා අපි දැනන් හිටියේ නෑ. අපි ඊට පස්සේ පුතාට හරියටම අපි පෙබරවාරි 2 වෙනිදා පළවෙනිදා මේ සුවමයට සහභාගී වුණා. සහභාගී වෙනකොට මගේ අනාගත වක්තතුමා කිව්වා මේ දරුවා දින 14ක් ඇතුළත මොලේ නහරයක් පුපුරලා මැරෙනවා කියලා. ඊට පස්සේ අනාගත වක්තතුමා අපිට තෙල් ආලේප කරන්න ගේ වටේ දාන්න අපිට නියම කරා. ඊට පස්සේ අපි මං කියන විදියට ඒ මෙහෙම කරා. මගේ පුතාට අදෘශ්‍යමාන දේවල් පේනවා ඇහෙනවා. එයාට දැනෙලා තියෙනවා මේ තෙල් මං දාගෙන යනකොට හයියෙන් කෑ ගහගෙන ඈතට යන සද්දයක්. ඊට පස්සේ හරියටම දින 14 15 වෙනි දවසේ ඇත්තටම කනගාටුයි මට කියන්න මේ සාක්ෂි මං කලිනුත් දැරුවා. ඒ ගෙවල් අයිති ගෙදරේ මැඩම්ගේ පුතා එක්කම පුතා මොලේ නහරයක් පුපුරලා එයා මිය ගියා. ඉතින් දකින්න දැන් ඔබ ඉන්න ගෙදර මරණයක් සිද්ධ වෙනවා අහවල් දිනේ වෙනකොට කියලා මම කිව්වේ මෙයාට. உங்கள் வீட்டில் மரணம் நடக்கும் என்று சொன்னது இவருக்கு. එතකොට ගෙවල් අයිතිකාරයෝ සහ යාගේ පුත්‍රයා අයිතිකාරයෝ මෙතෙන්ට ආවේ නැහැ. வீட்டு உரிமையாளர் இங்கு வரவில்லை. කුලියට හිටියේ මේගොල්ලේ ගෙදර. வாடகைக்கு இருந்தார்கள் இவர்கள். නොත් බලන්න දෙවනාස මට කිව්වා ඔබ ඉන්න ගෙදර මරණයක් සිදු වෙනවා. தேவனுக்கு சொன்னால் இருக்கிற வீட்டிலே மரணம் நடக்கும். ඒගොල්ලෝ ආවේ නැහැ. ඒගොල්ලෝ දන්නෙත් නැහැ මේ කතාව. அவர்கள் வரவில்லை அவர்களுக்கு தெரியாது. මම කිව්වේ නහරේ අප්පුපුල්ල මැරෙනවා කියලා. நான் சொன்னேன் நரம்பு வெடித்து சாவாரே. ඒක දෙවනාස මට දර්ශනික පෙන්නපු දෙයක්. தேவன் எனக்கு சந்திச்சதை காட்டிய விடயம். හැබැයි මෙයාලා හිටපු ගෙදර මෙයාලා ඒගොල්ලන්ට එක ගිහින් කියලා නෑ. ඒගොල්ලෝ පිළිගන්නෙත් නෑ විශ්වාස කරන්නෙත් නෑ. ඒගොල්ලෝ මෙතනට ආවෙත් නෑ. அவர்கள் சொல்லவும் இல்லை அவர் விசுவாசிக்கவும் மாட்டார்கள் வரவும் இல்லை. හැබැයි දෙවියන් වහන්සේ තෙල් ආලේප කිරීමෙන් මේගොල්ලෝ ආරක්ෂා වුණා. හරියට ඒ දිනේ කිව්ව දවසම නහරයක් පුපුරලා ඒ ගෙදර පුත්‍රා නැති වුණා. என்னை அபிஷேகத்தில் இவர்கள் பாதுகாக்கப்பட்டார்கள் அவர்களுடைய பிள்ளைகள் மரித்து போனார். අපරාධනේ කොච්චර වේදනාවන්ත වේදනා දෙයක්ද ඒගොල්ලෝ මේක දැනගෙන ආවා නම් ඔයා ඒගොල්ලොන්ට කිව්වේ නැද්ද මෙතෙන් එන්න කියලා? இவ்வளவு வேதனையான விடயமா இருக்கிறது. කියන්න බැරි වුණා. දන්නේ නැහැ ගෙවල් අයිති කට්ටිය අපි අඳුරන්නෙත් නැහැ. අඳුරන්නේ දුව තමයි කතා කරලා YouTube එකෙන් බලලා තමයි ගෙදරට ආවේ. ඒ ගෙදර මරණීය ආත්මයක් ඊට අවුරුද්දකට කලින් යාගේ මහත්තයා නැති වෙලා තිබ්බා. ඒක නිසා දැන් මගේ දරුවා ගොඩක් අසනීපෙන් හිටියේ. මෙතනට අපි හැමදාම එනවා. දැන් මගේ දරුවා ගොඩාක් සුව වෙමින් යනවා. මගේ දරුවා හැමදාම මෙතෙන්ට එන්න ඕනේ කියලා මට කරදර. ඔබ දන්නවද මේ දරුවා பிள்ளை තේරුම් ගැනීමේ ලොකු අඩුවක් තිබුණා. அவருக்கு தெரிந்து கொள்ள முடியாத ஒரு விடயம் இருந்தது. කතා කිරීමේ ප්‍රශ්නයක් තිබුණා. கதைக்க முடியாது. ඇසීමේ ප්‍රශ්නයක් තිබුණා. பார்வை குறைபாடு. පෙනීමේ ප්‍රශ්නයක් තිබුණා. அவருக்கு காதும் கேட்காது. කියන එක උට තේරුන්නේ නැහැ. சொல்லுகிற விடயம் கேட்பதில்லை. දන්නවද අද උට තනියම ගීත ගයන්න පුළුවන්? இன்று அவருக்கு தனியாக பாட முடியும். අපි අර මයික් එක දෙමු මේ දරුවා තනියම ගීතයක් කියලා පෙන්නයි. அவர் தனியாக பாடலை பாடி காட்டுவார். காது கேட்காது. හරියට වචනයක් ගලපලා කතා කරන්න බැරි. வசனம் எடுத்து கதைக்க முடியாது. ඇස් දෙක උපතින්ම අහිමි වුණා. கண்கள் பிறப்பிலே தெரியாமல் இருந்த මේ දරුවා இந்த பிள்ளை හැමදාම ඉරිදා මේ ඉස්සරහම පුටුවට ආවා. ஞாயிற்றுக்கிழமை இந்த முன் நாட்களில் හැම සෙනසුරාදාම සුවමෙහෙට ආවා. எல்லா சனிக்கிழமையும் வந்தார்கள். කන් දෙක ඇහුන්නේ නැති, காதுகள் கேட்காமல், ඇස් දෙක පෙනුන්නේ නැති, கண் தெரியாமல், වචනයක් කතා කරගන්න හරියට බැරි. வசனம் சரியாக பேச முடியாமல். ඔබ දන්නවද ඒ දරුවා මේ ගීතය ගායනා කරන මතකය ඔහු මේ ගීත ගායනා කරන
රිද්ම තනුව அந்த பிள்ளை பாடலை பாடுகிற හරියටම விதம் මෙයාට මියුසික් ගන්නලා නෙළුව අධිකාරිය කෙනෙකුට දුන්නා නම් නිකන් අදයි හෙන්රි කල්දේනරත් එහා நீலு சிஸ்டர் அவர்களுக்கு கொடுத்தால் மிக මේ ஒரு பாடகராக කවුරුත් மாற்றுவார் කියලා දීලවත් මියුසික් උගන්නලවත් නෙමෙයි මේ ගීතයක් කොහෙන්ද හොයාගත්තේ එයා අහලමයි කියන්නේ. එයා අහලා මේ කියන්නේ බලන්න දෙවියන් වහන්සේ අද මේ දරුවාට ඇසීම දෙනවා කතා කිරීම දෙනවා සුවය දෙනවා මතකය දෙනවා ඥානය දෙනවා ඔබට සතුටු නැත්ද දෙවියන් වහන්සේ මේම හාස්කම් කරනකොට பாருங்கள் தேவன் இந்த பிள்ளைக்கு கேட்கிற திறன் பார்க்கிற திறன் எல்லாவற்றையும் கொடுத்திருக்கான் உங்களுக்கு சந்தோஷம் இல்லாதவருடைய அதிசயங்களை குறித்து මගේ ජීවමාන දෙවියන් වහන්සේට වගේ මම අනාගතවත් තුමනි ඔබ වහන්සේට මම මුළු හදවතින් ස්තුති කරනවා. මම මෙතෙන් දැවිලා දැන් සති 7 පූජාව ගිය සති සෙනසුරාදා දෙවර කරේ. ඒ ඉන්න අතර මම ආයේ මගේ පොඩි පුතා ගැන සම්බන්ධව එයා මොකද ගොඩක් හිතුවක්කාරයි යාළුවොත් එක තුල රෑ 9 විතර ගියාම පාන්දර 4 විතර තමයි ගෙදර එන්නේ. මගේ අනාගතවත් තුමා විලා මම අපොයින්ට්මන්ට් දෙක තුනක් එලා හම්බුලා කතා කරනවා පාස්ටර් මම කියන වැඩ ටික හරියට කරන්න කියලා. ඇත්තටම මම මගේ අනාගත වත්තුමා කියව හරියට මේ දෙයක් කරා. ගිය සෙනසුරාදා මම සභාවෙන් අතරතුරේ මගේ ලෝකාකට තමයි කියලා කැම දෙන්න කියලා. මම නිතර අක්කෙන් කතා කරලා ඇහුවා. පුතා කොහොමද ගෙදර ඉන්නවද කියලා. යා කිව්වා යාළුවා කතා කරත් අද යන්නේ නංගි මෙහෙමයි කියලා. ඇත්තටම බොරු කියන්න ඕන අද එනකොට මගේ පුතා යාළුවා කතා කරන පුදුම විදියට ඒත් මගේ පුතා යන්නේ මයි සයිකලේ කැල්ලා අම්මා සයිකලේ දෙන්නේ නැහැ කිකින්නවා. මගේ දෙවියන් වහන්සේ මට පුදුම දෙයක් කරලා දුන්නේ. මම අවුරුද්දේ මාස 6ක් පුදුම දුකක් ඉඳලා නිින්දක් නෑ මගේ වයස ගම්ම තමයි මගේ වෙනම දවස් 6ක් මෙතන පූජාව සම්බන්ධ වුණේ. ඉතින් ඒ වෙදිල්ල ඒ ටික කරගත්තට පස්සේ මයි පුතා ඇත්තට මේව ගොඩාක් වෙනස් වෙලා තියෙනවා. මගේ පුතා නිසා මගේ මුළු අත්තක් කැළඹිලා තිබුණේ ඇත්තටම. මොකද මගේ අනාගත වත්තුමා කුණා කිව්වා ඒ දරුවා පාවිච්චි කරන මෙහෙම පාවිච්චි කරනවා කියලා කිව්වා. මම ඇත්තටම දැනන්නේ හිටියේ නෑ. ඒ වුණාට අනාගත වත්තුමනි ඔබ වහන්සේ මා සදා කල් ණය ගති. ඔබ වහන්සේ ස්තුති කරනවා මගේ දෙවියන් වහන්සේ මගේ පාස්ටර්. ඔබ වහන්සේ ජීවමාන තබා තින් දෙවි කෙනෙක්. මගේ පපුවේ ගින්දර නෙවිලා පාස්ටර් තේ. මම දැන් දවස් 4ක් තිස්සේ මහරි සතුටෙන් ඉන්නවා. එයා අම්මේ මට කොහෙවත් යන්නේ නැතිව මට පාළුයි. මට බබල් එකක් ගෙනත් දෙන්න කියලා. ඒක දාගෙන මුළු දවසම එයා සතුටෙන් ඉන්නවා. ඒ වගේම පාස්ටර් මගේ ගෙදර තිබුණේ රේඩියෝ එකේ මේ ගීතකමක්වත් දාන්න බෑ මහත්තයා කැමති නෑව දානවට. එයා හදලා දුන්නෙත් නෑ. ඒ උනත් පුතා අර දෙක ගෙනාවට පස්සේ දිවි පාමුලේ ආඥා මම පාන්දර දානවා. රැට දානවා පාස්ටර් ගීතික අහනවා. මට හැමදේම ඔබ වහන්සේ තුලින් දෙවියන් වහන්සේ මට දුන්න කරුණාව නිසා ඔබ වහන්සේට මම දෙවියන් ඔබ වහන්සේ අනේක වාරයක් මම ඒ වගේ මම මෙතෙන් දෙවිල් දැන් අවුරුදු 4ක් වෙනවා. අනාගත වත්තුමා විසින් තමයි මගේ පිළිකාව එළිදරව් කරලා දුන්නේ. අද මම සුවයෙන් තබන නිසා අනේක වාරයක් ස්තුති කරනවා මගේ දෙවියන් වහන්සේ හලලුයා. සිළු මහිමේ දෙවියන් වහන්සේටයි. எல்லா மகிமையும் தேவனுக்கே. ඇය මෙතෙන්ට ආවේ පිළිකාවකින්. அவர் இந்த இடத்திற்கு வந்தது புற்றுநோயில். අනුරාධපුරේ ඇය සිටින්නේ ඇයගේ ගර්භාෂයේ පිළිකාව වෛද්‍යවරු ජීවිතය අතාරින්න කියලා කිව්ව වෙලාවේ. அனுராதபுரத்திலிருந்து வந்தார் வைத்தியர்கள் அவரை கைவிடுங்கள் என்று சொன்ன பொழுது ඇය රෝහල් ගත කරලා ප්‍රතිකාර කරමින් ඉද්දි ඇගේ අම්මා තමයි මෙතෙන්ට ආවේ. வைத்தியசாலை சென்றிருக்க பொழுது அவருடைய தாய் தான் இந்த இடத்திற்கு வந்தார். පිළිකාව උඩුදුවල තිබුණා. புற்றுநோய் இருந்தது அவருக்கு கருப்பையிலே. නමුත් යේසුස් වහන්සේ සති 7යි ආත්මික භාරය ඉවර කළ අනිත් පැත්ත හැරෙනකොට රිපෝට් එක ආවා පිළිකාව නැහැ කියලා. 7 கிழமைகள் ஆன்மீக வாரத்தை ஒப்புக் கொடுக்கும் பொழுது ரிப்போர்ட் வந்தது புற்றுநோய் இல்லை என்று. මෙයාගේ අක්කගේ මහත්තයාට இவருடைய அக்காவினுடைய கணவனுக்கு වත්තට පැනලා මිනිස්සු කඩු වලින් කොටලා මොලේ ඔළුව අතපය ඔක්කොම වෙන් කළා. தோட்டத்துக்கு பாய்ந்து வாளிலே வெட்டி அவர்களுக்கு தலையை வெட்டி போட்டார்கள். මේ කෑලි තමයි තිබුණේ. அவருக்கு ஒரு பகுதியாக අනුරාධපුර வெட்டப்பட்டது. මහ රෝහලෙන් මස් ගොඩක් එකතු කරලා තමයි අරන් ගියේ. அனுராதபுர வைத்தியசாலைக்கு அழைத்து சென்றார்கள். அப்படியே அவரு කිව්වා ජීවිතය අතාරින්න කියලා. வாழ்க்கையை விட்டு போடுங்கள் இதை எங்களுக்கு சரி செய்ய முடியாது என்று. අක්කායේ ෆොටෝ එකත් අරගෙන අම්මත් එක්ක අඬාගෙන ආවා. මට අපොයින්ට්මන්ට් එක නොදා එදා මම වාසනාවට මේ අල්තාරේ හිටියා. அக்கா அந்த படத்தை எடுத்துக்கொண்டு அழுது கொண்டு வந்தார். நான் இந்த இடத்துல இருந்தேன். ඇගේ මහත්තයා මේ ස්වාමියා කවදාවත් යේසු පිළිගත්තෙත් නැහැ. அவர் இயேசுவை ஏற்றுக்கொள்ளாத ஒரு மனுஷன். මං ඇයට කිව්වා நான் அவருக்கு சொன்னேன். වෛද්‍යරු කෑලි එකතු කරලා මොලේ අතපය හදන්න බෑ කිව්වට ජේසු මෙව්කාරයා එතුමට පුළුවන්. இயேசுவுக்கு முடியாவிட்டாலும் இயேசு படைத்தவர் அவருக்கு முடியும். මං ආලේප කරලා දෙන තෙල් ටික நான் அபிஷேகித்து தந்த எண்ணெய் ඉහළ වත්ත වටේ භූමිය වටේ දාලා මහත්තයට ගන්න වෛද්‍යවරයා අයිසුකට යන්න දෙන්න බෑ කිව්වොත් කියන්න
වෛද්‍යතුමනි ඔබට බෑකිව නිසා අපි කිය අනාගත වතුර හම්බෙන්න මේ තෙල් ටික මගේ මහත්තයට ගන්න දෙන්න කියලා. என்னை அபிஷேகம் செய்துகள் வைத்தியர் இயலாது என்று சொன்னால் நான் போனது தீர்க்கதரிசனிடத்தில் என்னை அபிஷேகம் பண்ணும்படியா என்று. දන්නවද ඒ වෛද්‍යතුමා හරි පින්වත් කාරුණික වෛද්‍යවරයෙක්. එයා කියලා තියෙනවා ඕන දෙයක් කරගන්න ලෙඩ අතන ඉන්නවා කියලා. அவர் ஒரு நல்ல வைத்தியர். அவர் சொல்லியிருக்கார் என்னவாது செய்து கொள்ளுங்கள் அந்த இடத்தில் நோயாளி இருக்கிறார் என்று. උදේ තෙල්ලාලේ පොළ හවස් වෙනකොට හෘද වස්තුව යථා තත්ත්වයට පත් වුණා. එයාගේ මොළය වැඩ කරන්න පටන් ගත්තා. සති දෙක යනකොට ඉස්පිරිතාලෙන් ආවා. ඔව් ඊට පහු රෙදි ව්‍යාපාරිකයෙක්. ඔව් ගරු කරලා ඔව් දෙපෙන් ඇවිදගෙන මේ වේදිකාවට මෙතෙන්ට ඇවිල්ලා දන ගහලා මට වැඳලා කිව්වා මම අහලා තියෙනවා ජේසු ගැන දැකලා තිබුණේ නෑ ජේසු. අද ජේසු දැක්කා කියලා. அவர் சுகப்பட்டு 2 கிழமைகளில் இந்த இடத்திற்கு வந்து சொன்னார் நான் இயேசுவை குறித்து கேட்டிருக்கிறேன். நான் இயேசுவை பார்த்ததில்லை என்று பார்த்தேன் என்று. මම දැන් මෙතන හිටියනම් කියයි මේ කතාව. තව කිව්වම පිස්සු හැදෙනවා. මෙයාලා නීදි. මිනිහා රෑයකට ලොකු අයියා කෙනෙකුත් ඉන්නවා. අර ඔක්කොම කට්ටිය නිදා ගන්න කගිලා බයික් එක අරන් එළියට ගිහිල්ලා අයිස් බොනවා යාළුවොත් එක්ක. මිනිහා ආයේ ඉන්නේ රෑ ගියාම පාන්දර 4ට පාන. කිසිම කෙනෙකුට කන්ට්‍රෝල් නැහැ. තාත්තට කන්ට්‍රෝල් නැහැ. අම්මට කන්ට්‍රෝල් නැහැ. අයියට කන්ට්‍රෝල් නැහැ. කොල්ල හරි හිතුවක්කාරයි. මීට කලින් මෙතෙන්ට සති ගානකට කලින් අරන් ආව මාව හම්බෙන්න. මම කතා කරද්දී ඌ අහසේ මේක උඩ මකුණු දැල් බලනවා. මේ යන මකුණු බලනවා මිනිහා. සතා පාකට ගණන් ගත්තේ නැහැ. ගිය සතියේ මෙතෙන්ට ඇවිල්ලා ගිය සතියේ එපොයින්ට්මන්ට් එකක් දාලා කිව්වා. දන්න මොකක් හරි රහසක් තියෙනවා මගේ පුතා බේරලා දෙන්න. තාත්තේ ගොඩක් බරපතලයි. ඉස්කෝලේ යන්නේ නැහැ දැන්. මගේ අම්මට රහසක් දුන්නා රහස කියන්නත් එපා. මම රහසක් කියනවලු ගාරි මෙන්න මේ රහස අරන් ගිහිල්ලා දින 7ක් කරන්න 8 වෙනි දවසේ පුතා කැරකිලා වෙනස් වුණ නැත්තම් මම ප්‍රොෆෙට් කිස්තු නෙමෙයි කියලා. அவர் போதைப் பொருளுக்கு அடிமையாகி இருந்தால் நான் ஒரு ரகசியத்தை கொடுத்தேன் 7 நாட்களில் அவர் மாறும்படியா என்று. දින 7 යන්න කලින් පුතා උඩි අඩුකුරු වෙලා වෙනස් වෙලා අද යන්නේ නැහැ. අද ගෙදරට වෙලා ඉඳගෙන කියනවලු මම මේ බපල් එකක් ගෙනල්ලා දෙන්න සින්දු අහන්න කියලා. மகன் இப்பொழுது 7 நாட்களில் மாற்றப்பட்டு எனக்கு ஒரு ரேடியோ கொண்டு வந்து தாருங்கள் பாடல் கேட்க என்று சொல்லுகிறார். වනේ දන්නේ තුවාලේ තියෙන කෙනා. அவர் ஒரு காயம் ஒன்று இருக்கிறவர். වේදනාව දන්නේ වනේ තුවාලේ තියෙන කෙනා. குடங்காலில் காயம் இருக்கிறவருக்கு தான் அந்த வேதனை தெரியும். අපේ දරුවෙක් අපිට හිතුවක්කාර වුණා. எங்களுடைய பிள்ளைகளுக்கு முரண்பாடா இருந்தால் ඒක තව කෙනෙකුට කියන්න බෑ. අපි තමයි මේ පීඩනය දන්නේ කොච්චර අමාරුයිද කියලා අම්මලා තාත්තලා එක දන්නවා. அது இன்னொருவருக்கு சொல்ல முடியாத பெற்றோர்களுக்கு தெரியும் அது எவ்வளவு கஷ்டமான விடயம் என்று. මොකද හැම කෙනෙක්ගේම දරුවෝ எல்லோருடைய பிள்ளைகள் හැම කෙනෙක්ගේම දරුවෝ තමන්ගේ ජීවිතයයි. எல்லோருடைய பிள்ளைகள் தங்களுடைய வாழ்க்கையா මේ இருக்கிறது. අම්මට තාත්තට ගරු කරන්නේ නැතුව අම්මට තාත්තට අවුම්කම් දෙන්නේ නැතුව රැට ගිහිල්ලා අයිස් පෙට්ටි ගහනකොට ඒ දරුවා තාත්තට කන්ට්‍රෝල් නැහැ අම්මට කන්ට්‍රෝල් නැති දරුවෙක් මේ අම්මලා මෙරි මෙරි පුදිනවානේ. தாய் தந்தைக்கு கீழ்ப்படியாத பிள்ளை இருக்கும் பொழுது இவர்கள் மறித்து ජීවිக்கிறார்கள். බලන්න යේසුගේ හාස්කම මිනිස්සුන්ගේ අපේම නිදාස් කරනවා ලෙඩ සුව කරනවා බලාපොරොත්තු දෙනවා ආර්ථිකය සබල කරනවා ජය දෙනවා. යේසුස් වහන්සේ එක දෙයක් නෙමෙයි මේ සුද්ධ අල්තාරේ කරන්නේ. பாருங்கள் இயேசுவின் அன்பு எவ்வளவாக விடுதலை செய்கிறது நிம்மதியை கொடுக்கிறது சமாதானத்தை கொடுக்கிறது. இந்த சுத்த சமூகத்திலே இப்படியான விடயங்களை இயேசுவானுடைய அன்பு செய்கிறது. අපි කියන්නේ මේවා විල මෙතන කියන්නේ මේ ඔයා හිතාවිලා සාක්ෂි කියන්නේ කියලා මං ඉල්ලන්නේ නැහැ. හැබැයි ඉන්න කිව්වම ස්වේච්ඡාවෙන් කොච්චරනම් අය නැගිට එනවද? මගේ මොලේ ගෙඩියක් තිබුණේ. මේ පඩි ටික නැග ගන්න බෑ. මං එක්කාව සහෝදරියගේ මහත් මේ වාරුවෙන් තමයි මම මෙතන පඩි ටික නැග්ගේ. ඊට පස්සේ මම මේ අපේ පාස්ටර්තුමා ළඟට එනකොට පාස්ටර්තුමා කිව්වා මේ ඔයාගේ මොකවත් පෙන්වන්නේ නෑනේ මට. ඔයා මාස 3කින් මේ මැරෙනවා කියලා. ඊට පස්සේ මං මේ අපොයින්ට්මන්ට් දාලා ඉවර වෙලා හම්බ වෙලා පාස්ටර්තුමා මට රහසක් දුන්නා. ඒ විදිහටම තෙල් ආලේප කරලා ඒ විදිහටම මම ලොකු කැපකිරීමක් කරා. මම 15 දවස් 4ක් එක දිගටම නතර වෙලා ඉන්නවා. ඒ කියන්නේ මම මගේ අසනීපේ වෙනුවෙන් මට ලොකු උවමනාවක් තිබුණා මේ ගැන කැපකිරීමෙන් පාස්ටර්තුමා කියපු විදිහටම වැඩ කරලා සුවයක් ලබන්න. ඒ වගේම මට මේ මානසික කායික වශයෙන් මම ගොඩාක් වැටිලා හිටියේ. මගේ මේ එකපාරක් සර්ජරි කරලා 2019 දැන් වෙනකොට අවුරුදු 5ක් වෙනවා. ඒත් මගේ මේ පැත්තක් වැඩ කරේ නෑ. මේ දැනට වුණත් මේවා වැඩ නැහැ. ඒ වුණාට මම මානසිකව ඊටත් වඩා පහතින් හිටියේ. ඒ වුණාට මේ වෙනකොට මම බෞද්ධිස්ම කරාට පස්සේ මගේ ඇඟේ ඒ තිබුණු
සියලු බර ගතිය මට උහුලන්න බැරි ගතිය ඔක්කොම මගේ හැරිලා මට 아무තු හයියක් ආවා. අද මම මෙතන හිටගෙන ඉන්නේ මහ පුදුම හයියකින්. මම ලොකු ක්‍රියාශීලී ගෑනු කෙනෙක්. මම ව්‍යාපාර කරගෙන හොඳ ශක්තිමත් ගෑනු කෙනෙක්. මට ඒ ශක්තිය දැන් ලැබිලා තියෙනවා 100%. මට තාම මං ස්කෑන් මට ගන්න කිව්වා. මට ලබන සතියේ රිපෝට් එක හම්බ වෙනවා. ඊට රිපෝට් එකට වඩා මට විශ්වාසයි දැන් මට මේ තියෙන හයිය පිරිමි 10 දෙනෙක්ට තියෙන හයිය දැන් මට තියෙනවා. Amen. Praise the Lord. ආපහු මගේ ව්‍යාපාර පටන් ගන්න මම මුල පුරලා ආයෙ පටන්ගෙන ආයෙ කරගන්න ශක්තිය දැන් මගේ හිතේ තියෙනවා. ඒ මම යේසුස් වහන්සේ විශ්වාස කරා කැපකිරීමෙන් ඒ සියලු දේ කරා. අදටත් ජීවමාන යේසුස් වහන්සේ මං හදවතින්ම පිළිගන්නවා. මගේ විශ්වාසයෙන් මං ජීවත් වෙන තාක්කල් නැති වෙන එකක් නෑ. ඒ වගේම තමයි පාස්ටර්තුමනි සනීප වෙලා යන්න කියන්න එපා. අපි නම් මේ ආයතන වලින් යන්නේ. ඒ තරම්ම මට මේ ජීවිතේ ආපහු ලබලා දුන්නු. ඒ හයිය ආපහු මට ලබලා දුන්නු. අපේ අනාගත වත්රු මම ජීවමානව ජේසුස් තුමන් දැක්කනම් ඒ ඔබතුමා ඔබට ණය ගැති ජීවිත කාලෙම. ඒ නිසා ජේසුස් වහන්සේ ඔබට ස්තුති වේවා, ප්‍රශංසා වේවා, ඔබට මහිමය වේවා. ජීවමාන ජේසු ඉන්න අපේ ජීවිතවල ඉන්න තාක් අපි සතුටින් සැනසුමින් ජීවත් වෙනවා. ඒ නිසා මේ මහිමය දුන්නටම ඔබට ස්තුතියි, ප්‍රශංසා වේවා. සියලු මහිමය ගෞරවය ස්වාමීන් වහන්සේට පමණමයි. எல்லா துதிகான மகிமையும் இயேசுவுக்கு மாத்திரமே. අපි කියනවා සෝුණාට පස්සේ මෙතන ඉන්න ඕනේ නැහැ. අපි කියනවා සෝුණාට පස්සේ ඔබ යන්න ඔබගේ ගිහිලා ජීවිතේ පටන් ගන්න. ඔබට කැමති තැනක ඉන්න. ඔබ මේ පල්ලියෙම ඉන්න ඕනේ නැහැ. ඔබට කැමති පල්ලියකට යන්න නැත්නම් පල්ලියක් නැතුවම ඉන්න අපිට මොකෝ? අපිට අවශ්‍ය යේසුව අපට ප්‍රේම කරනවා කියලා. ඔබව සුව කරලා නිදහස් කරන විතරයි. දිව්‍ය සුව කිරීමේ දේව මෙහෙයන් සෑම සෙනසුරාදා දිනකම උදෑසන 9:30 සිටත් සෑම ඉරු දිනකම සවස 3:30 සිටත් පැවැත්වේ. විමසී ස්ථානය